කාලියරක් කරන්න වෙන්නේ ඔබ එක්ක බත් කාපා එක්ක බීම දෙකක් කරන්න බෑ අද ඇවිල්ලා තියෙන්නේ යෝගට් හැන්දෙන් බිරියානි කන්න ගයිස් අදත් අපි අලුත් චැලෙන්ජ් එකකින් හම්බෙලා තියෙනවා ඉතින් මෙතෙන්දි චැලෙන්ජ් එකක් තියෙනවා අන්තිමට පරාද වෙන කෙනාට නොකවුට් වෙන්න මේක සැරම සැර ටර්කිෂ් එක අන්තිමටම බිරියානි කාලේ වෙන කෙනා මෙන්න මේ ටර්කිෂ් එක ඉවර වෙනකන් කන්න ඕනේ. ඔන්න ගයිස් චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ මේ තියෙන යෝගට් හැන්ද අපි තුන් දෙනාට හැඳි තුනක් තියෙනවා. එකම සයිස් එකේ බිරියානි ටිකක් තියෙනවා. හැන්දෙන් කන්න තියෙන හැබැයි ලොකු චිකන් කෑල්ලක් තියෙනවා. චිකන් කෑල්ල අතින් කෑවට කවන්නේ නැහැ. අන්තිමටම කාලේ ඉවර වෙන එක්කෙනාට අර ටර්කිෂ් එක කන්න වෙනවා. එහෙනම් අපි පටන් ගමුද? ලෑස්තිනේ? පටන් ගමු. හරි. එහෙනම් ඔන්න පටන් ගත්තා. 1යි 2යි එක හැන්දක් ගිල්න තව හැන්දක් තියෙනවා. ගයිස් අපි හිතුවට වඩා වැඩේ සෑහෙන අමාරුයි. මේ මෝ මේකෙන් බත් අහුඩක් අරන් දාලාද මන්ද බං මේ බලපන් මෝ හිඟන්න එකයි අහගෙන කාගෙන යනවා මේ. මේ මල්ලි නම් සෑහෙන වෙලාවක් අයි වගේ. එයාට තමයි කොහොමද කන්නේ. මස්තා අතින් කන්න පුළුවන්. අස්කර අතින් කන්න පුළුවන්. මගේ කරුවේ ලවෙනවා. මේක කාලියරක් කරන්න වෙන්නේ නැහැ. හලන්න ඔට්ටු නෑ ගයිස් මේක. හිමීට කම කියලාද කියන්නේ? ඔව්. ඇයි? මේකට කන්න බෑ මේ හොඩු තියන්න එපා බං. මේ වගේ වැඩ අයියෙන් කරන්න බෑ. අපි හිමීට කන්න ඕනේ බං. පිස්සු දානේ. සෑහෙන අවුල බං. බඩ පිරුණාගේ සීන් එකකුත් එනවා වගේ. මගේ හැන්දට අහුවෙන්නේ නැහැ. දැන් ඔය චිකන් වල කටුත් කන්න කිව්වා. කවුද කටු කන්නේ? කවුද කටු කන්නේ? සම්පූර්ණ බුරියානිකම කියන්නේ ඒකට තමයි. බින්දවන්න කන්න යන්න එපා. බින්දවන්න වෙනවනේ කන්න දීජෝ. නහංකෝ. අපි ගාවින් දුමක් ගියොත් කුණු ගොඩක් පත්තු කරලා ගියොත් දුමක් විතරයි ගියොත් යන්නේ. මම කොහොමද මේ හංගේ ගන්න හතර ඉතනවා බං. දැන් නෙවෙයි අමාරුයි. හන්න. තොබ්බඩු කුපේ ටොප්බඩු ටිනේ. ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා. මේවා ඔප්ෂන් දෙකක් තියෙනවා. වල ටර්කිස් එක කන්න පුළුවන් නැත්නම් දිවි කොටක් කලින් මාස දා ගන්න පුළුවන්. අන්නාසිවත් අම්මැද්ද රෙද්දොස් එක ගන්න ඕනේ නැද්ද? ඇච්චි ඉතල්ද? මේක ගන්න නම් මේක ගන්න පුළුවන් නැත්නම් දිවි කොටක් දා ගන්න පුළුවන්. තෝරගන්න පුළුවන් කැමතිද? මු ඇඟිල්ල අඩෝ ඒ අවුල අයියේ ගත්තලා. මුගේ ඇඟිල්ල වලත් බත් අර තියෙනවා. මගේ ඇස් දෙකෙන් මම දැක්කා යාර. ටූත් පික් එකෙන් බත් කාපු අල්බල ගයිස් අපි හිතුවට වඩා වැඩේ සෑහෙන අමාරුයි. බත් ටික ඉවර වෙන්න මේ හැන්දට බත් ඇට ටික ඇලවෙන්නේ. අතා බත් තියෙනවා. හරි කනවා. මං කියන්නේ චිකන් කෑල්ල ගත්තාට පස්සේ නිකන් අර බත් ඇට ටික අලෝගෙන කන්නත් පුළුවන් සීන් එකක් තියෙනවා. අන්තිම බත් ටික කන්න මට තව හැන්දක් දියා. මීට කලින් ටර්කිෂ් කාලා තියෙනවා. කාලා නැහැ නේ. කාලා දාන්න. ආෆිලි. එන්නේ නෑනේ බම් මේක. අන්තිම බත් ඇට ටික එන්නේ නෑනේ. බත් ටික විසික් කරලා මස් කෑල්ල විසික් කරන්න උදේ. තා බත් ඇට කීපයයි තියෙන්නේ. ඔක්කොටම කලින් කෑවා. දන්නවද චැලෙන්ජ් තමයි. අපි බලමු අන්තිමට අර ගහේ හැදෙන්න කන්නේ කවුද කියලා. මම තමයි කන්නේ. ඒකේ මාරම සැරක් තියෙනවා. ඔය මෙයා කියනවා මෙයා දැම්මම කනවයි කියලා. මේ අන්තිම බත් ඇටේ තමයි කේස් එක ගන්න එක. සී. එපා අර බල අන්න දෙන්නේ නැහැ ඔක. හරි. අලු කායයම කවුද? පිස්සුද ඔයාට ඔය පට් ටික ගන්න වෙන දාපාරක්. හරි ඇලුනා. එයි. ඉද උනා රිටර්න් උනා. දැන් ටිකක් ගාය ආව කන්න දිනු මෙදින් ටිකක් ගාය. යේ! ඉවරයි. මේ ඉවර නෑ. මොනවද කියන්නේ? කාපා. ඉවර නෑ. ඒක ඉවර නෑ කියලාද කියන්නේ? කාපන්කෝ. අන්තිමට ටික කොකාකෝල එක සම්පූර්ණ මොන්න තියෙනවා. එකක් ඉවරයි. I'm done මචං. අපි දැන් බලමු මේ දෙන්න ගැන. අරු තමයි දැන් ගේමේ ඉන්නේ. රියල් දුක බා. රියල් දුක. කෝකෝ. අඩ. තායොන්ට ගෙලන සීන් නැති නේ කාපන්. කනවා. උට කරන්නත් බෑනේ. හරියට හරි. පූර්ලා කාව ඉක්මනට කනවා. ඉවරයි. හායි ඉවරයි. මාරෝ මම මාරෙක්. හරි අපිට චැලෙන්ජ් එක විදිහට ගන්න පුළුවන් මේ
නෑනේ. ඔබ මොකද්ද මේ කරලා තියෙන්නේ? ඉතුරු කරලා. ඉතුරු කරලා. ඉක්මනට කනවා. හරි ආයි කනවා. ඉක්මනට කනවා අරුවට ඔයා කන්න තියෙනවා ඈ. අරුවට කන්න තියෙනවා. ගන්න පුළුවන්. අර බලන්න. ඔව්. ඒක ගිල්ල නම් ඉවරයිනේ. ඉවරයිද? කටුත් එක්ක ගහලා. කටුත් එක්ක. ඉවරයි ගොන්න guys. පරාද වෙච්ච මිනිස්සුයක් තියෙනවා දිරපු දෙන්නක් තියෙනවා. හරිද? ඉතින් වෙන්න තියෙනවා අපේ මේ ටර්කිෂ් ගයෙන් හැදෙන නැවෝම් මේ ටර්කිෂ් එකක්. මේකේ සැර ඇවිල්ලා අන්ලිමිටඩ් සැරක් තියෙනවායි කියලා තමයි කියන්නේ. අපි බලමු පරාද වෙන කෙනා කොහමද මේ ටර්කිෂ් එක ඉවර වෙනකන් කන්නේ කියලා. මේක තමයි චැලෙන්ජ් එක. කාලවල. තහයි යෝග සැර නෑ. වෙන්න තායි නායද රසක් තියනවද? හත් තියෙනවා. නායි තියෙනවා ඉතින් මේ පකට් එකෙන් කොහොමයි කන්න නේ කාගෙන යන හරි. ඉඳගන්න. කො දැන් පොඩ්ඩක් ඉන්න දැන් කන්න එපා එකපාර ඔම ඉන්න. ඕව ගාලා දැන් තව ටිකයි. ඔන්නා ඩොම්බඩු කොල්ලගේ මූණ. කොට ඉතල කලා බීවටිය පොර කන්න බීවේ මුන්න දෙන්න බැයි විනාඩි 10ක් කියලා කව විල්ල තියක නේ පාට නිල් පාටයිලු නම් මොනවද දන්න මේ පාසාලන් මේ පාසාලන් පිල් කරනවා වගේ. ඇගිල්ලකින් ගක්කාම අපරාධ බං මේ කෑ වදිනවා කුපිරි බඩුවා නිල් පාට එක මේ හැදෙන්නේ මේ ගහේ විතරයි. අනේ මේ බොරු කියන්න එපා අත්ත ජල මස්තාට තාක්කු අස්ස ගහගත්තා ඉතින් මං තාප්පුවේ මස් දාගන්නවද? හරි වීඩියෝ එකේ මම මස් දාගත්තේ නැත්නම් තාප්පුවට උඹ 77 එකට ගිහලා 3x රාමෙන් එකක් කන්න ඕනේ. හා? අය බැට්නේ? දාගි අනිත් අත දිහා මොකද නියම දිනනවා. හරි බැට්ටා නියමයි. හරි. 3x ඒ වීඩියෝ අත්තට හම්බුන මොනවද කරන්නේ අර සිරාන බයි නාඩි 20ක් ඉන්නවද? ඉන්න හා? ඉන්න අරගෙන හරි. මූ නාඩි 20ක් ඉන්නවලු මම කාපු එක මම දන්නවා දුක. වතුරවත් බොන්න බෑ. අය අය විනාඩි 20ක්. හැබැයි මම මස් කෑල්ල සාප්පු දාගෙන නැත්තම් කන්න ඕනේ. අය අය හරි එච්චරයි. වීඩියෝ එක ගන්න දුක්ක. ගනි. හරි. ඔබ ගන්න ඕනේ ආ. වීඩියෝ එකක් තියෙනවා නේද? පම් 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 ඩක්ටකට හේ වටියට ඉන්න යාළුවනේ ඉතින් මොනවා කරන්නේ මුයි නෑ තමයි මට ඒ අයි මම මට වයින් නැහැ මදේන ආර මඟුලක් පුරාන්නේ ඔය බීමේ ඉතුරු කරගත්තේ ඔබ පරදිනවා කියලා දන්න නිසානේ බොන්නේ හා ඉතින් guys ඔන්න ඉන්නවා අපේ මේ පාර වින. එයාට පරාජිතය කියන්නේ වින. ඉතින් මලින්දු ලක්ෂිත මල්ලි මෙයාගේ Facebook page එක තියෙනවා, YouTube එක තියෙනවා. ඔන්න පල්ලෙහා links ටික දාලා තියෙනවා. අනිවාර්යෙන් ගිහලා subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. bye bye.